හරි. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ රෙජිස්ට්‍රේෂන් එකේ ඊළඟ වැදගත්ම පියවරට වෙරිෆිකේෂන් එක. අතන මේ වෙරිෆිකේෂන් එකේදී ඔයාට ID එක වෙරිෆයි කරන්න වෙනවා. ඒත් එක්කම ඔයාගේ බැංක් account එක වෙරිෆයි කරන්න වෙනවා. ඒතර මේකත් හරි සරල වැඩක්. හැබැයි ඔයා නිවැරදි තොරතුරු දීලා මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට මුදල් ලබා ගැනීමේදී account එක වෙරිෆයි කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මෙතෙන්දී සත්‍ය තොරතුරු දෙන්න අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන්න. ඊට පස්සේ බලන්න දැන් අපි මුලින් ෆෝම් එක ෆිල් කරාට පස්සේ ඊළඟට අපිට හම්බ වෙච්ච ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. ඒතර මේකේ ඔයාලට පේනවා complete profile now කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. දැන් ඔයාලට ලැබෙනවා මේ විදිහට verification form එකක්. මෙතන ඔයාගේ account එකේ පෙන්වන්න ඕනේ නම. Y2K account එකේ මොන විදිහටද ඔයාගේ නම පෙන්වන්න ඕනේ කියන එක ඔයාලට මෙතන type කරන්න පුළුවන්. ඊතරින් එහා පැත්තේ ඔයාගේ full name එක, phone number එක, address එක, බැංක් නම, බැංකුව මොන බැංකුවේද ඔයාගේ account එක තියෙන්නේ, ඒ branch එක මොකක්ද, ඊට පස්සේ එතනින් ගියපුවාම ඔයාගේ බැංක් account එකේ නම සඳහන් වෙන්නේ කොහොමද, ඔයාගේ account number එක මොකක්ද, ඒත් එක්ක මෙතන ඔයාලට select කරන්න දෙනවා male female කියන එක. ඒතර මෙතෙන්දී ඔයා පිරිමිද ගැහණුද කියන එක හරියටම select කරන්න. ඊළඟට ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන pictures upload කරන්න තැන් තුනක්. පළවෙනි තැන ඔයාගේ ID එකේ front picture එකක්. ID front photo කියන තැන ඔයාගේ ID එකේ ඉදිරිපස පැහැදිලි ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ID back photo කියන තැන ඔයාගේ ID එකේ පැහැදිලි පිටිපස්සේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. එතකොට සමහර අයට මේ වෙද්දි ID කාඩ් එක නැහැ. හැබැයි රජයෙන් නිකුත් කරපු කොලයක් තියෙනවා. ඒතකොට මේ කොලේ ක්ලියර් ෆොටෝ එකක් කරන් මේ තැන් දෙකටම ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් ID කාඩ් එක මේ වෙනකොට ලැබිලා නැත්තම්. එතනින් එහා තුන්වෙනියට තියෙනවා බැංක් පාස්බුක් ෆොටෝ කියලා තැන. එතන ඔයාගේ බැංකු පොතේ account number එක සඳහන් පිටුවේ ක්ලියර් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. මොකද ඒ account එකට තමයි ඔයාලට withdrawal ගන්න පුළුවන්. එතකොට බැංක් account පාස්බුක් එකක් නැති අය, සමහර බැංක් accounts වලට පාස්බුක් එකක් නැහැ. එහෙම වුණාම අපි මොකද කරන්න ඕනේ? සුදු පාට කොලේ එක ඔයාගේ නම, account number එක, bank එක, branch එක, ID number එක මේ ටික පැහැදිලිව ලියලා ඒ සුදු පාට කොලේ පැහැදිලි ෆොටෝ එකක් අරගෙන මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ submit for approval කියන බටන් එක ක්ලික් කරන්න. මේ ෆීල්ඩ් එකක් හරි හිස් තිබුණොත් ඔයාලට මේක සබ්මිට් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිවැරදි තොරතුරු ලබා දෙන්න ලංකාවේ එක පුද්ගලයෙකුට හදන්න පුළුවන් එක Y2K account එකක් විතරයි. එතකොට තමන්ගේ ID එකට අදාළව ඒක හදන්න පුළුවන්. මෙතන සබ්මිට් දුන්නට පස්සේ ටික වෙලාවක් ඇතුළත Y2K ටීම් එකෙන් ඔයාව රිවිව් කරලා ඔයාගේ ඇප්ලිකේෂන් එක අප්‍රූව් කරාට පස්සේ ඔයාට ඔයාගෙම කියලා Y2K ඩෑෂ්බෝඩ් එකක් හම්බ වෙනවා.